ප්‍රශ්නයක් ඒක මාර ප්‍රශ්නයක් නේ. ප්‍රශ්න කියන්නේ අපි දන්නේ නැහැනේ මොනවද ඒ ප්‍රශ්න කියලා. ඒක ප්‍රශ්නයක් නේ. ප්‍රශ්න කියන්නේ අපි දන්නේ නැහැනේ මොනවද ඒ ප්‍රශ්න කියලා. ඒක මාර ප්‍රශ්නයක් නේ. මොකද මාත්‍යා? ආවෙන් නතර වුණානේ. බොබ් ගාලා හිටියා. කැරිලා? ඔව්. ඩීසල් බ්ලොක්. මේක පෙට්‍රල්නේ. අයනම් පෙට්‍රල්. ඒ කියන්නේ මේ හරි නැද්ද කවුරුත් මේක පොඩ්ඩක් බලා ගන්න කෙනෙක්. ඔව්. අදු. ඈ? අදු. ඒක? අතන ඔය මොකද ගන්නේ? අපි බැටරි නෑ එපා ඒක නෑ බැටරි එයා බුරුල්ලා නේ. මේ රාත්‍තර දිනුනේ. හරි ඒක බුරුල්ලා නේ. තිබ්බා. මේ කවුරුත් නෑ කෙනෙක් නේ. මේ හරිය නෑ මාත්‍යා. එහෙනම් මට ඉතින් හෙට උදේ තමයි මේක බලන්න වෙන්නේ නේ. මේ හරි හෝටලයක් නැද්ද නතර වෙන්න මට? හෝටල් කොහෙද නේ? අතම 10ක් විතර යනවා ටවුමට. එහෙනම් ඉතින් මං කාර් එකේම ඉන්නන්නේ නේද? එළියනකම් වෙනකන් දෙයක් නැහැ නේ. උදේට කාව හරි ගෙන්නගෙන මොකක් හරි කරන්න බලමු. සුදු මහත්තයා මේකේ පුදියන්නේ අපේ ගෙදර. එහෙම හරි නෑ අපි මිනිස්සුනේ. මනුස්සකම් තියෙන අපිට. ඒ අපේ ගෙදර. මෙතන කාර් එක දාලා යන්නේ කමක් නැද්ද? මේකේ කෑත තියන්නේ කෙක්ක තියන්නේ මේකට. අපි ඉන්නාම මේ මෙහෙ අලි ඉන්නවද? දෙනෙක්. ඉතින් එහෙනම් කාර් එක මෙතන දාලා යන්න බෑනේ. ඒ ප්‍රශ්නේ නෑ. ඌ පන්සලේ බැඳලා ඉන්නේ. ඒක ප්‍රශ්නේ නෑ. ඒක කිසි ප්‍රශ්නේ නෑ. කමක් නැද්ද ඉතින් ඒක? ඔය ඉන්නේ අපේ ගෙදර අපේ ෆැසිලිටිස් මුත් නෑ. ඉන්න පුළුවන්. හරි. හරි එන අයියා. අපි මිනිස්සුනේ අපි. කතා කළාට මොකද නමවත් අහගන්න බැරි වුණානේ. නිලෝමේ. නීලම්මාර මුදියන්සලාගේ නිලෝමේ. නිලමේ මොනවද කරන්නේ? මම මහත්තයා හේනක් කරගෙන ඉන්න කුරුල්ලා වගේ. එතකොට නෝනා මොකක් රස්සාවක් කරනවද? ඒ ගෙදරට වෙලා ඉන්නවා යනවා දරවල. මහත්තයා මං ඔෆිස් එකක වැඩ. ඒ වැඩකට තමයි මේ ආවෙත්. හරියට හරි. මත්ත වඩින්න. හරි. මේ හරියට හරි වැඩි. බොහොම ස්තුතියි. නිලමේ බැඳලා ගොඩක් කල්ද? මම බැඳ ටිකක් පරක්කු වෙලානේ මහත්තයා. ඔය ගොවිතැන් වැඩ අනම්මනම් එක මම පරක්කු වෙලා බැන්දේ. එයා මට වඩා අවුරුදු 15ක් විතර බාලයි. ගෙයි මුල්ලේ හැදිච්ච කිල්ල. ඒක දැනුම් තීරුම් මොකොත් නැහැ. ඒක නෑ උනේ. මේ ඇහුවට කවද නැද්ද? යාළු වෙලාද බැන්දේ යෝජනාවක්ද? යාළු වෙලානේ. ඒගොල්ලෝ ගෙදරින් පුල් කේස් දැම්මා. පුල් කේස් බැරිම තැන මං කරපු වැඩේ ගුණයාගේ ත්‍රිවිල් එක අරන් ගියා. ගෙයි වැට ගාවට ගියා. එයා රෙදි ටික අරන් එම්ම ඒ කියන්නේ නිලමේගේ නෝනා නිලමේ එක්ක පැනලා ආවා. නෑ. පැනලා වෙන්නේ. රිංගලා. රිංගල? ඔව්. ඒ කියන්නේ මම ගිහිල්ලා ඒගොල්ලෝ වැට මෙහෙම කරා. එයා රිංගලා. හරි. ඉන්න කොට ඉන්න. සුදු ආමිනේ. මේ මහත්තයා කාර් එක මෙතන කැඩිලා. අවුවනේ. මම එක්කෙනාගේ මනුස්සයව පාරේ තියන්න බෑනේ. අවුල් මිනිස්සෙක්නේ. අද මේ අපි එක්ක ඉඳි. කරදරයක්ද දන්නේ පිස්සු කරන්නේ. මොනවද මිනිස්සු කරන වැඩ? කේක පිස්සුද කියලා මොස්සෙක් ඉන්නවනේ. දන්නේ නැති මිනිස්සු ගෙදරට ගෙන්න ගන්නේ. අනික මේ රෑ නවතින්න. කාය කවුද කියලා කවුද දන්නේ?
බස්සට අමාරුව කටලන බඩ කාරෙක් කැඩිලා එමස්සේ ඉති මනුස්සෙක්නේ මේ මනුස්සෙන් නවත්තගන්න පුළන් තරද මේක සැටරස් ලනුවද තියන්නේ අනුවදට බැදුරත් දාලා දෙන්නවා ඉනයා මොනද කන්න පොට දෙන්නේ මොනදී අප හදර තිය මොනද බල්ලුරු මසුවේ මං්ඥොක්ක හදර දීකන දෙවූ යෝදෙන්ට පුළ දෙමස්ට බල්ලුරුමස්සි මං්ඥොකසින් බැම ඒදමු එයයි ස්වේ ඒ පාර වීදුරුත් හපන්න තියාගත්තද දවල් තිස්සේ බීපු ගිනි වතුර මදි වුණාද මට නිවියනි අරයරනි ඔස්සට සලගන්න ටිබේ අපේ ආගන්තුක සත්කාර කරන්න බයි අපේ මේ අර බඥොක ටික මල්ලුරු මස් ටික ඉන්දි ඉවන්ඩි අත්තයා මේ මොකද මේ සලගන්න ඕනේ අපි සලගන්න ඕන මිනිස්සුන්ට සලකන එක කරන්න තියන්නේ අපි මාතර වහන්සේනේ ඇරගන්ඩේ ඇරගන්ඩ හරි හරි අන්න මේ කාලම එක කෑල්ලක් කාලව කෑල්ලක් බඩුගෝල් මම්මගේ ජීවිතය කහපු රහම හල්ලවරු මස්කෑ ඒකද කිය අන්න බඩු කෝවද මහත්තයට කියන්න ඔපේ පවුලගේ අත්ගුණි අපා පොල්ලෙල්ලක් කිව්වත් රසයි එම තමානිලමේ උයනවා කියන්න වෙනම කලාව පිස්සු ඇදෙයි විශ්ව ඇදේ මේ ළඟදී ගෙදරු යන්ට මෙලෝද යන්න මුකුම්ම නෑ ගෑනි ගියා කෙලින්ම ධර්මස්සට ගීල ගත්ත කොස්රීප්ප කෑල්ලක් ඊනයට ලියලා කොච්චි මිරිස්සුයි දාලා හැදුව එකක් කොහොමද දන්නවද පුදුම රාක් කලු පුදුම රාක් මම හිතුවේ හතු බෙදුමක් කියලා ඔව් මේ කොත්‍රීප්පේ කොස්රීප්ප මම දවස් 3ක් 4ක් ගිහලා තමයි ගෑණි කිව්වේ කොස්රීප්ප කියලා ඔගේ මම කියන්නේ එතකොට දිරවල ඉවරයිනේ කණ්ඩ මහත්තයා කන්නේ කොහොමද මස් ටික නම් පංකාද ඊයේ පැල ළඟට ආපු ඌරා කරුව ඇතුළේ ඉල්ල මේ දඩයන් කරා ආයෙත් එක ෂොට් වෙඩි තිබ්බා චී එම් පහුකාර ඇඩලි ගලු පහුක ඒව කරන්නේ උගුලක් ඇටව මන් දන්නවා වලක් කපලා ඇතුලේ අර උල් හිටවලා උඩින් කොළ දාලා වහන අතර ඌර වැටලා මැරෙනවා මාත්‍යා උගුල්ලටන්ට දැස්සේ අපිට ඉතින් ඔබ ඉස්සලනේ වැඩ ඔය පරණ කරන මහත්තයා එහෙම නෙවෙයි මේකට ඕනේ බ්ලොග් ගලක් හරි මට තේරුණා නිලමේ පැලේ ඉඳලා ඌර පල්ලෙහාට ආවම බ්ලොග් ගල අතාරින ඔළුවට එන පවුනේ සුද එම නෙවෙයි ඌර එන පාරේ බ්ලොග් ගල තියලා මිරිස් කුට්ටියක් දාලා බද්දන් කුට්ටියක් දානවා ඌර බද්දන් කුට්ටිය කනකොට මිරිස් කුඩු නාය යන ඌට යනවා කිඹු කෙලින්ම බ්ලොග් ගලේ වැදිලා ඔළුව සීමුර්ජා වුණා ඔපරේෂන් එක දුන්නේ කෙනෙකුවා හරි අම ඇතුළ මස්ටික කොහොමද නිලමේ මාර වැඩකාරයෙන් මොනාද මහත්තයා මට ලයිසන් තුවක්කුව තියෙන කාලේ සත්තුන්ගේ හේවණැල්ලට වෙඩි තිබ්බේ මම හරිද ඒ කියන්නේ හරි එකපාරක් හරිද
බස් එක කෑ ගන්නවා අපේ ගහේ. එතන ගහ තියෙන්නේ. ඒ බස්ස කෑ ගන්නවා. මං තුවක්කුව අරන් ආවම මේම හෙවණැල්ල හඳ එළියට මේම වැටිලා බස්සයිගේ හෙවණැල්ල. තුවක්කුව තිබ්බා කරේ හෙවණැල්ල දිහා බලාගත්තා. එහෙම ගාන්ට බැලුවා ටාර් අලා තිබ්බා ලේපාර මෙතන. ඒ කියන්නේ උණ්ඩේ නිලමට වැදුනා. පිස්සුදනි පිස්සුදුවාට බස්සට වැදුනා බස් අඩවුන් ලේටික මෙතන. අන්න පුතයා ඒ පුතෙක්. මේක නම් නියමයි නිලමය. දෙකම එකට කැපෙනවා නියමෙට. සුදුවාමිනේ සුදුවාමි මේ මං ඇවිල්ලා කතන්දරේනේ. බයා පිස්සුද පිස්සුදයාට අන්න සුරුට්ටක් ගා මම බොන්නේ නෑනේ. මම බොන්නේ මේ නියම සුරුට්ටුනේ. නෑ. නිලමේ බොන්න කමන්නේ. එක පාරක් මම මේ සුරුට්ටුව පත්තු කරගෙන බිලිවිත්ත දාගෙන ඉන්නවා. හැම කෑවා ආන්දෙක්. ආදක් කෑවා අදින මොහෙන ඇදිල්ලක් අදිනවා. ගහගත්ත සුරුට්ටුව කට අල්ලගෙන හිටියා ටක්කට. කෙලින් මාව වැටුණා ගඟට. ගඟට ගිහලා මට 100 නෑ. 100 නෑ. 100 එනකොට මං කොහෙද? ගඟේ. නෑ චීනේ. ගඟේ මූදට ගිහලා මූදෙන් ඇදගෙන ගිහින් ආන්දා. ඒ චීනේ. එතකොට මං චීනේ දන්නේ නෑනේ උන් එක එක වහනවා. මම ඒ චාන්චුන් ගන්නවා. එතකොට අර අපේ ගෙවල් පැත්තේ බඩු විකුණන චීනෙක් හිටියා. මූ යන්නේ. මූ දැකලා නිලමචෑන්. නිලමචෑන් කියලා මම අරන් ගිහලා ඊට පස්සේ මට කන්න දීලා. අත්තේ කියන්නේ ඒ අනකොට සුරුට්ටුව පත්තු වෙනවා. සුරුට්ටුව. මෙන්න මේ සුරුට්ටුව. ඒව බඩුවක් මේ සුරුට්ටුව. ආවේ කොහොමද එතකොට? ආයෙ මත්ත පස්සේ චීන්නු එකතු කරලා මාවට පෝරණයක් ආවේ. ඒක දාලෙව්වා. පෝරණේ. පෝරණේ හැබැයි ආපහු ගියා නේද? ඔය මම බස් බෝට්ටුව කෙනෙක් මගේ බෝට්ටුව නේ ලෙව් ඒක පෝරණේ වෙනවා. අර සුරුට්ටුවත් නිලමේ. නිලමේ. සුදුවාමියට ගියහට නිලමේ. නිලමේ. මහත්තයා මම බය වෙච්ච තරම. අනේ මං මේ බය කරන්න හිතාගෙන ආව නෙමෙයි. මං ඇයි? නෑ මේ මං මෙහෙම කියන එක හරිද මන්දා? අනේ මහත්තයා ඕන දෙයක් කියන්න. නෑ මේ ඉතින් මට නවාතැන් දීපු ගෙදර මං මෙහෙම දෙයක් කතා කරන එක හොඳ නෑ කියලා මට හිතෙන්නේ. නෑ කමක් නෑ මහත්තයා. නිලමේ හොඳ මිනිස්සයා. මට ඉතින් නවාතැනුත් දුන්නනේ හෙව් එකේ මම මේ අනේ යා ගැන නම් කතා කරලා වැඩක් නෑ මහත්තයා. හැමදාම ඔහොම තමයි. රෑ වෙලා එනවා. ඔහොම නිදා ගන්නවා. ආයුධයට යනවා. දරුවෙක් මාළෙක්වත් හිටියනම් ඉතින් ඉවසගෙන ඉන්න තිබ්බා. මේ මං ඔයා එහෙම ඉන්න තත්ත්වයක ඉතලා මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න හදනවා කියලා හිතන්න එපා. අනේ නෑ. මේ මට හොරා කාලා පුරුදු වෙන්නේ නෙමෙයි. ඒ වුණාට මට මේක නොකිය ඉන්න බැරි වුණා ඒකයි. මහත්තයා දැක්ක වෙලාවෙම මට හිතුණා මහත්තයා හොඳ කෙනෙක් කියලා. එහෙනම් මං ආයෙ මොකටද කියලා මං කියන්නද? කියන්න.
කමන් නෑ නේද? අනේ කමන්නේ මහත්තය. එහෙනම් කමන් නැද්ද? කමන්නේ මහත්තය. එහෙනම් තරහ නැතුව ඉතුරු වෙලා තියෙනවා නම් වල්ලూరు මසුයි මඤ්ඤොක්කයි මට ටිකක් බෙදලා ගෙනත් දෙනවද? පුරුවා